අද අපි අන්බොක්ස් කරන්නේ පවර් බැංක් එකක්. මේ පවර් බැංක් එක ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එකේ මිලියම්පියර් 10000 පවර් බැංක් එක. ඊට කලින් අපි පවර් බැංක් එකක් අන්බොක්ස් කරා. ඒකත් ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එකෙන්මයි. හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මේකේ අපිට LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. අපි කලින් අන්බොක්ස් කරපු එකේ එහෙම ඩිස්ප්ලේ එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකත් බලන්න නැත්නම් බලන්න. ඒකත් මම වීඩියෝ එක ඔන්නවට කාඩ් එකේ දාලා තියන්න. අද බලන්නේ ඇස්පර් කියන බ්‍රෑන්ඩ් එකේ A300 කියලා මෙන්ෂන් කරලා තියෙන ඇස්පර්ගේ මිලියම්පියර් 10000 පවර් බැංක් එක. ඉතින් මේකේ මිලියම්පියර් 20000කුත් තියෙනවා. අපි එකක් තියෙනවා අපි ගාව. ඒ කියන්නේ අන්බොක්සින් එකට ගෙනහලා තියෙන්නේ. අපි ඒකත් ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. හරි ඉතින් මේකේ අන්බොක්ස් එක කොහොම නෝමල් එක බලලා යන්න අපි තියෙන පෝට්ස් ගැන වීඩියෝ ඉස්සරහට කතා කරමු. ඉතින් මේ පවර් බැංක් එකේ මොඩල් එක A330 හරි A300 නෙවෙයි A330 මිලියම්පියර් 10000 පවර් බැංක් එක. මේකදී අපිට ඉන්පුට් දෙකක් වගේම අවුට්පුට් දෙකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපි යන් වීඩියෝ ඉස්සරහට හිටියත් බලාගෙන. ඉතින් මේකේ බොක්ස් එක වටේ තියෙන දේවල් ගැන පිච්චර කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉතින් ඔයගොල්ලෝටත් ගත්තාම ඒකේ තියෙන ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට මේක අන්බොක්ස් කරාම අපිට පවර් බැංක් එක සහ ඩේටා කේබල් එක හම්බ වෙනවා. ඒ කියන්නේ මේක charge කරගන්න අවශ්‍ය කරන කේබල් එක අපිට හම්බ වෙනවා. හැබැයි මේකෙදි අපිට හම්බෙන්නේ USB type C කේබල් එකක් නෙවෙයි. මේකේ හම්බෙන්නේ micro USB කේබල් එකක් තමයි අපිට මේ පවර් බැංක් එක charge කරගන්න හම්බෙන්නේ. හැබැයි අපි ගාව type C කේබල් එකක් තියෙනවා නම් මේකට ඒක connect කරලා මේ පවර් බැංක් එක charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ ඉන්ඩිකේටර් එකක් තියෙන කියන්නේ අපිට charge වෙලා තියෙන ප්‍රමාණය කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. LCD display එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. කලින් power bank එකේ ඒක තිබ්බේ නැහැ. මේකෙදි අපිට ඔන්න කළු පාටින් වලට පේනවා තියෙන තැන ඔතන තියෙනවා පොඩි display එකක් අපිට 125 150 170 100 විදියට ඉන්ඩිකේට් කරලා වෙන්නවා මේක කොච්චර charge කරලා තියෙනවද සහ charge එක බැස්සාම කියන්නේ බහින ප්‍රමාණයත් සහ charge වෙන ප්‍රමාණය අපිට එතනින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් micro USB port එක තියෙනවා උඩින් තියෙන type C port එක. ඊට පස්සේ අපිට output දෙක තියෙනවා දෙපැත්තෙන් බලා ගන්න සහ side එකකින් අපිට power button එක තියෙනවා. power button එක නම් එච්චරම අවශ්‍යතාවයක් නැහැ. මේක cable එක connect කරපු ගමන් මේක on වෙනවා. ඒ බොත්තම නිකන් ලස්සනට වගේ දීලා තියෙන එක. ඒක එච්චරම වැදගත් කමක් අපිට නැහැ. ඉතින් මේ තියෙන්නේ ඇස්පර් කියන brand එකේ A330 කියන model එක මිලියම්පියර් 10000 පවර් බැංක් එක. ඉතින් මෙතනදී තව දෙයක් කියන්න ඕනේ මිලියම්පියර් 10000 කියලා කිව්වට සාමාන්‍යයෙන් අපිට 10000ක්ම පවර් බැංක් වලින් බලාපොරොත්තු වෙන්න බෑ. ඊට වඩා පොඩ අඩු ප්‍රමාණයක් තමයි පවර් බැංක් වලදී අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. කොහොම වුණත් 5000 මිලියම්පියර් 5000 ෆෝන් දෙකක් කියන්නේ එකක් සම්පූර්ණයෙන්ම සහ අනිත් එකේ 85ක් 90කට වගේ වෙන්න අපිට charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. සමහරක් විට 85ට අඩුවෙන් වෙන්නත් පුළුවන් ඉඩකඩ තියෙනවා. කොහොමත් හොඳ power bank එකක් recommend කරන්න පුළුවන්. Daras එකේ තියෙනවා මේක ඔයාලට එතනින් buy කරගන්න පුළුවන්. අපිට AliExpress එකෙන් ගෙන්නන්න බෑ බඩු. ඒ හින්දා මේක Daras එකේ ඔයගොල්ලන්ට අඩු ගානකට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මිලියම්පියර් 20000 power bank එක ගැන. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. තව videos ගොඩක් තියෙනවා ඔයාලට ඉස්සරහට බලන්න.